කියලා. ඔන්න ඉතින් අදත් උදේම නැගිටලා දෙන්නව ඩ්‍රොප් කරන්න ගියා ස්කූල් එකට. ඊට පස්සේ මට ගන්න දේවල් ටිකක් තිබුණා. ඒ ටිකත් අරගෙන මම මේ බස් එකේ යනකම් මග බලාගෙන ඉන්නවා. බලන්නකෝ ඉතින් යාළුවනේ කඩේට ගන්න යන්නේ මොනවාද දෙයක්. හැබැයි ගෙදර අරන් එන්නේ වෙන මොනවාද දෙයක්. ඔයාලත් මෙහෙමද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. හරි දැන් මේ බඩු ටික බැලුවා ඇති නේද? අපි දැන් ඉක්මනට යන්කෝ මේ ලන්ච් එක උයන්න. මොකද මං පොඩ්ඩක් හොඳටම ලේට්. පොඩ්ඩක් නෙමෙයි හොඳටම ලේට්. අද අනික ෆ්‍රයිඩේ හින්දා අද පොඩ්ඩක් ස්පෙෂල් තමයි උයන්නත් ඕනේ. ඒක මං හිතන්නේ හැම මුස්ලිම් ගෙවල් වලකම වෙන දෙයක්. ෆ්‍රයිඩේ කියන්නේ ස්පෙෂල්ම දවසක් නිසා හැමෝම ඉතින් ස්පෙෂල් මොනවාරි තමයි උයන්නේ. සෝ අද මම උයන්න හිතුවා කොකනට් මිල්ක් දාලා yellow rice උයි අලකිරට උයලා චිකන් එක බේක් කරන්න දැම්මා. ඒක අරන්ම නැහැ වීඩියෝස් අමතක වෙලා. තව අද මම කරවිල ගෙනාවනේ. ඒක ෆ්‍රයි කරලා සම්බෝලයක් හදලා පාපඩ මුගොත් ෆ්‍රයි කරගත්තා. මේක තමයි අද අපේ ලන්ච් එක. ඊට පස්සේ ටිකක් රෑ වෙලා මගේ යාළුවක් කෙනෙක් ආවා අපේ ගෙදර. එයා නම් නිතර එනවා. එයා එන හැම දවසකම මම එයාට කියලා මොනවා හරි කෑමක් හදා ගන්නවා. මොකද මගේ කෑම එච්චර මට රාග නිසා. ඔන්න යාළුවනේ අද දවසේ ලස්සනම මතක ටික ඔයාලා එක්ක බෙදා ගන්න ලැබුණ එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ආයෙ තවත් ලස්සන vlog එකක් එක හම්බෙනකම් take care bye bye ආදරේ හැමෝටම.